අපේ සූර්යා ගැන අලුත්ම අලුත් තොරතුරු අපි ගෙනාවා. පාර්කර් ස්පේස් ප්‍රෝබ් කියන ස්පේස් ප්‍රෝබ් එකක් අභ්‍යවකාශගත ගත කරා නාසා ආයතනය විසින් 2018 දී. ඒ අභ්‍යවකාශගත කරපු පාර්කර් ප්‍රෝබ් එකකින් අපිට බොහෝ තොරතුරු ලැබිලා තියෙනවා. 2023 දී මේ ප්‍රෝබ් එක අතිවේගයෙන් සූර්යා වටින් ගමන් කරා. සූර්යාගේ කොරෝනා කියන ඒරියා එකක් තියෙනවා. එත වශයෙන්ම ඒ ඒරියා එක ටච් උත් කරා. කිලෝමීටර් 6,30,000යි. ඉතින් පැයකට කිලෝමීටර් 6,30,000යි කියන අතිවිශාල වේගයක්. කොච්චර දන්නවද? මේක කම්පයා කරලා බැලුවොත් සාමාන්‍යයෙන් දැන් අපි කාර් එකකින් අති වේගෙන් ගමන් කරනවා කියමුකෝ. එතකොට උපරිම අපිට යන්න පුළුවන් කිලෝමීටර් 150යි. ඉතින් 150 කවුරුත් ගමන් කරන්නේ 100යි. ඉතින් ඕක 100යි මේක 6,30,000යි. ඉතින් ගුවන් යානයෙන් අපි ගමන් කරනවා නම් සාපේක්ෂව කිලෝමීටර් පැයකට කිලෝමීටර් 1000ක් පමණ යන්න පුළුවන්. මේක 6,30,000. එතකොට හිතලා බලන්න. අනිත් එක මේ පාර්කර් ප්‍රෝබ් එක කිසිම මේ ෆියල් එක යූස් කරලා නැත. ඉන්ධන නැත. නමුත් සූර්යාගේ අතිවිශාල ගුරුත්වාකර්ෂණ බලය යොදවලා තමයි එහෙම ගමන් කරලා තියෙන්නේ. ඉතින් සූර්යා ළඟ වෙලා මොනවද මේ පාර්කර් ප්‍රෝබ් එක හොයාගත්තේ කියලා බලමු. පළවෙනි එක තමයි සූර්යාගේ සයිස් එක කොච්චර අතිවිශාලයිද කියන එක. අපේ පෘථිවිය වගේ පෘථිවි ලක්ෂ 13ක් පමණ ඔතනින් ෆිට කරන්න පුළුවන්. දෙවැනි එක තමයි සූර්යා කොච්චර ශක්තිය ප්‍රොඩියුස් කරනවාද කියලා එනර්ජි එක. ඉතින් සූර්යා තත්පරයකට ප්‍රොඩියුස් කරන එනර්ජි එක දන්නවද? මේ පෘථිවියේ අපි අවුරුදු 1000කට ප්‍රොඩියුස් කරන ශක්තියට සියලුම රටේ ඉන්න සියලුම ජනතාව සියලුම දෙනා අවුරුදු 1000කට ප්‍රොඩියුස් කරන ශක්තියට වඩා වැඩිලු සූර්යා එකම තත්පරයෙන් ප්‍රොඩියුස් කරන ශක්තිය. ඉතින් ඕ එනර්ජි එකේ ඉතාම සුළු කොටසක් තමයි අපේ පෘථිවියට ලැබෙන්නේ. ඕකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මිනිසුන්ගේ ජීවිතයක් කියන්නේ 100%ම ලැබිච්ච එකක් සූර්යාගෙන් තමයි. අපි කෑම කනවා. අපි ඇඳුම් ටික අඳිනවා. හැම දෙයක්ම සූර්යාගෙන් ආපු එකක්. කොහොම හරි සූර්යාගෙන් තමයි මේ සූර්යාගේ බලයෙන් තමයි මේ පෘථිවිය හැම දෙයක්ම හැදෙන්නේ. ඉතින් සූර්යා තත්පරයකටවත් නැත්තම් සම්පූර්ණම ජීවිතයම නැති වෙයි. ඉතින් සූර්යා නැති වුණා නම් ඒ මොහොතේම මේ විනාශය පටන් ගයි අපේ පෘථිවියට. ඒ වගේම තමයි සූර්යා හිතුනොත් තත්පරයෙන්ම විනාශ කරන්න පුළුවන් අපේ පෘථිවිය. එත් වශයෙන්ම අපේ පෘථිවිය කියලා කියන්නේ සූර්යාගේ ඊටාම පුංචි කොටසක් තමයි. ඔයාලා අහලා ඇති සූර්යා බිහි වෙච්ච ඒ කාලේදී පොඩි කොටස් ටික සූර්යාගේ පිටත් වුණා කියලා. එහෙම කොටසක් තමයි පස්සේ පෘථිවිය විදියට පරිවර්තන වෙලා තියෙන්නේ. මේ වගේ දේවල් තවත් පුරු කරලා තියෙනවා. තවත් තහවුරු කරලා තියෙනවා මේ ස්පේස් ප්‍රෝබ් එක විසින්. තවත් මේ ස්පේස් ප්‍රෝබ් එක අපිට අලුත් තොරතුරු දීලා තියෙනවා. දැන් සූර්යාගේ චුම්බක බලය ගැනයි. මේ සූර්යාගේ චුම්බක බලය කියලා කියන්නේ අතිවිශාල බලයක්. ඒ වගේම තමයි සූර්යාගේ කුණාටුව ගැනයි. ඉතින් සූර්යාගේ සෝලාර් වින්ඩ්ස් කියලා කියනවා. සූර්යාගේ කුණාටු ටික අවුරුදු 11ට එක සැරයක් වෙනස් වෙනවලු. ඒකෙන් පෘථිවියේ ලොකු හානියක් සිදුවෙන්නත් පුළුවන්. ඉතින් නමුත් පෘථිවිය වටින් තියෙන මැග්නටික් ෆීල්ඩ් එක. ඒ මැග්නටික් ෆීල්ඩ් එක විසින් තමයි මේ ආරක්ෂාව අපිට ලැබෙන්නේ. ඒ වගේම තමයි දැන් සූර්යා එකේ ඇතුලේ සිදුවෙන්නේ මොනවද? සූර්යාගේ මධ්‍ය ප්‍රදේශයේදී සිදුවෙන්නේ මොනවද කියන එක තොරතුරුත් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් සූර්යාගේ මධ්‍ය ප්‍රදේශයේ තියෙන රශ්මිය කොච්චර දන්නවද? සෙල්සියස් අංශක කෝටි 15ක් පමණයි. කෝටි 15ක්. ඉතින් කෝටි 15ක් සෙල්සියස් කෝටි 15යි කියන කොච්චරද කියලා අපිට හිතලා බලන්නවත් බෑ. සූර්යාගේ සාමාන්‍ය තියෙන්නේ අවම රස්නේ කොච්චර දන්නවද? 6000 සෙල්සියස් අංශක 6000ක් පමණයි අවම තියෙන එක. හරි වැඩියෙන් තියෙන එක කෝටි 15යි. ඒ වගේම ඒ හිතලා බලන්නවත් බැරි උෂ්ණත්වය තමයි. ඕක උෂ්ණය තමයි ඕක. දැන් අපේ පෘථිවිය පොඩි උදාහරණයක් ගමු. අපි ඉතින් වෝටර් එක හීට් කරනවා. හීටර් එකෙන් වෝටර් එක තියෙනකොට සෙල්සියස් අංශක 100යි අවශ්‍ය වෙන්නේ.
ඉතින් ඕකත් අපිට දරා ගන්න බෑ. ඉතින් පෘථිවිය සාමාන්‍යයෙන් තියෙන්නේ සෙල්සියස් අංශක 100 කියන එක අපිට දරා ගන්න බෑ. දැන් සූර්යාගේ රශ්න කොච්චර තියෙනවද? සෙල්සියස් අංශක උපරිම තියෙන 32. ඒකත් අපි අවුෙන් යන්න බෑ කියලා කියනවා. අපිට ලැබෙන්නේ එච්චරයි සූර්යාගේ. ඒකෙන් තමයි හැම දෙයක්ම සිදු වෙන්නේ. හරි. නමුත් සූර්යා ළඟින්ම තියෙන්නේ හීට් එක ඉතාම අතිවිශාලයි. ඒ හින්දා ඔතන තියෙන පරමාණු ටික ප්ලාස්මා විදියට තමයි තියෙන්නේ. ප්ලාස්මා කියලා කියන කෙටියෙන් කියන්න ඕන කෙඩිච්ච පරමාණු කියලා කියන්න පුළුවන්. පරමාණු මට්ටමෙන්ම පවත්වාගෙන යන්න බෑ සූර්යාගේ ඒ රශ්න නිසා. මේ වගේ බොහෝ තොරතුරු අපිට ලබා දීලා තියෙනවා මේ පාකර් ප්‍රෝබ් එක. ඒ හින්දා සූර්යා ඉන්න කාලය දක්වා තමයි මේ පෘථිවියේ ජීවිතේ. සූර්යාගේ රශ්නයි එනර්ජි එක පෘථිවියේ ජීවිතයට අත්‍යවශ්‍යයි. සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය නැත්තම් මේ පෘථිවියේ මේ ස්පේස් එකේ වෙන කොහේ හරි යයි. එතකොට ජීවිතයක් කියන එක පවත්වන්න බෑ. හැම තත්පරෙම සූර්යා වටින් තමයි පෘථිවිය ගමන් කරන්නේ කියන බොහෝ තොරතුරු අපිත් දන්නවා. මේ පාක ප්‍රෝබ් එකකුත් අපිට තහවුරු කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ තුලින් අපි සූර්යා ගැන සාමාන්‍ය තොරතුරු හා මේ පාකර් ප්‍රෝබ් එකකින් අපිට ලබා දීපු තොරතුරු ටික අපි ගෙනාවා. ඒ හින්දා මේ අභ්‍යවකාශ ගැන අපි නිතරම මේ වීඩියෝ මේ channel එකෙන් වීඩියෝස් කියනවා. ඒ හින්දා අපිත් එක්ක රැඳී සිටින, subscribe කරන්න, like කරන්න.